චාෝ ඉතින් හැමෝම සනීපෙන් ඇති කියලා විශ්වාස කරනවා. අද අපි යන්න ලැස්තෙන්නේ ආසියාගෝ. ආසියාගෝ කියන්නේ ඉතාලියේ උතුරු ප්‍රදේශයේ වෙනේටෝ පලාතේ විචෙන්සගෙන නගරයට අයත්වන කඳු ප්‍රදේශයක්. ඉතින් මේ කඳු ප්‍රදේශය ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්නේ මේ ඉතාම ලස්සන කඳු ප්‍රදේශයක් තියෙනවද සහ සීතල කාලට ගොඩක් හිම වැටෙන පැත්තක් තමයි මේ ආසියාගෝ කියන්නේ. සහ ගොඩක් ප්‍රසිද්ධයි මේ ආසියාගෝ චීස් වලට. ලෝක ප්‍රසිද්ධ දේශීය නිෂ්පාදනයක් තියෙනවලු මේ ප්‍රදේශයටම ආවේනික. ඉතින් අද අපි මේ යන්නේ කඳු බලලා කඳු වල සෙල්ලම් කරලා පොඩ්ඩක් විනෝද වෙලා එන්න. ගිහිල්ලා බලමු. ඉතින් පැය දෙකක විතර ගමනක් තියෙන නිසා අපි පොඩි කෑම ටිකකුත් හදාගෙන උදෙන්ම ගෙදරින් පිටත් වුණා. මොකද අපි ටවුන් එකෙන් තමයි අපි යන වාහනේ තියෙන්නේ. ඉතින් ඉක්මනට යන්න ඕනිට ටක් ගාලා ලෑස්ති වෙලා ඉතින් යන්න හදන්නේ. අපි ඉතින් දැන් පාරට ඇවිල්ලා බස් එකක් වෙනකන් ඉන්නේ. බස් එකක් ආවම ටවුන් එකට යනවා. සාමාන්‍යයෙන් විනාඩි 15 විතර දුරක් තියෙනවා ටවුන් එකට. ඉතින් අපි යුනිවර්සිටි යන හින්දාම අපි මාසෙකට සැරයක් සීසන් එකක් ගන්නවා. ඉතින් මේ සීසන් එක හින්දා අපිට ඕනේ බස් එකක යන්න chance එක හම්බ වෙනවා. ඉතින් මේ සීසන් එකෙන් තමයි ලංකාවේ වගේ තමයි ඉතින් සීසන් එකෙන් අපි යනවා. එහෙම නැත්නම් මෙහි බස් වලට ලොකු වියදමක් යනවා ටිකට් වලට. සාමාන්‍යයෙන් යුරෝ 1.50ක් දෙකක් විතර ඒක දුරානු තීරණය වෙන්නේ. කොහොමත් වෙතත් අපිට ගොඩක් වාසි ඉතින් සීසන් එකක් ගන්න එක. ඉතින් මේ බස් වලට නගිද්දි සමහර බස් වලින් සීසන් එක චෙක් කරනවා. සමහර බස් වල නම් එහෙම චෙක් කරන්නේ නැහැ. ඉතින් අපි මේ නැග්ග බස් එකේ චෙක් කරා. ඉතින් දැන් ටවුන් එකට යන්න හදන්නේ. ඉතින් යනක මං ගියා දුම් කඩේකට අපිට ජැකට් එකක් ඕන නම් හදිසියෙ බලන්න. ඉතින් ඒකත් බලාගෙන මම යන්න ඉක්මනටම අපි අද්දී ඇරියා විතර ෂොප් එක.
මනට ගිහිල්ලා ඉතින් ජැකට් එකක් තියලා බලලා හොඳ එකක් තිබුණොත් අරන් යන්න ආවේ. ඔන්න ඉතින් අපි අපේ වාහන දෙක පාක් කරලා තියෙන තැනටත් ආවා. ඉතින් එතනින් තමයි අපි ඔක්කොම බඩු පැක් කරගෙන යන්න හදන්නේ. Sorry, mata kata. Salah langkah. Nenek. ඉතින් ඔය ඈතින් පේන්නේ ආසියාකෝ කඳු. අද කඳුවලට තමයි අපි යන්නේ. පැය කමාරකට විතර පස්සේ අපි කන්ද මැදාරියට වගේ ඇවිල්ලා ඉන්නේ. මේ හරිය ටිකක් ගෙවල් ඇත්තටම අඩුයි. කන්ද උඩ සෑහෙන ගෙවල් තියෙනවා සහ මෙහි ඉන්න ගොඩක් සමහර අය ඉතින් එහෙ වෙනම ගෙවල් අරන් ඉන්නවා මේ කාලෙට හිම පදින්න ඉන්න මේ ගෙවල් පාවිච්චි කරන්න. එහෙ නැවතිලා ඉතින් ගොඩක් එහෙමයි මේ අය. එක එක සීසන් අනුව යාලා ඉන්න තැන් වෙනස් කරනවා. ඉතින් එක තැනකම ඉන්නේ නැහැ ඉතින්. යාලා ගොඩක් ඇවිදින්න කැමති නිසා මේ වගේ තැන් වලත් ගොඩක් අය වෙනම යාලා සල්ලි දීලා ගෙවල් අරගෙන යාලට අවශ්‍ය කාලෙට යාලා ඇවිල්ලා ඉතින් ඉඳලා යනවා. තන අතරමඟදී වටපිටාව ටිකක් බලන්න අපි එළියට දැස්සා. ඉතින් පළවෙනි වතාවට අපි මේ මෙච්චර ඉන්න දකින්න. ඉතින් පොඩ්ඩක් මොංගල් කොන්න එකේ හිටියේ.
පොඩි බඩගින්නකට සුපර් මාකට් ආව ගමන් අපි දැන් ඉන්නේ ආසියාගෝ නගරේ. ඉතින් මේ තමයි ආසියාගෝ නගරේ. තව කන්ද උඩහට යන්න ඕනේ. අපි යන්න ඕනේ දැනට යන්න. මේ කාලෙට ඉතින් මේ ගොඩක් ජනා කියන්නයි. ගොඩක් මිනිස්සු මේ පැත්තට එනවා. හිම වැටෙන හින්දාම. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ හිම ක්‍රීඩා කරන තැනට. ඉතින් මෙතන ටිකට් ආරන් තමයි ඇතුළට ගන්නෙ. අපි එනකොටත් සෑහෙන පිරිසක් ඇවිල්ලා. ඉතින් අපි යන් ඇතුළට. අද ඇත්තටම හොඳ දවසක්. ඉතින් වැහි බර කාලගුණයක් නෑ. හොඳට ඊර පායලා තියෙනවා. අහස පැහැදිලි. ඉතින් ඇත්තටම පහසුකමක් වුණා අද වගේ දවසක මේ ගමන එන්නත් මේක. සහ මෙතන සෙල්ලම් කරන්නත් ගොඩක් පහසුයි. මොකද අධිකව හිම වැටුනොත් මෙයාලා මේක වහනවලු. ඉතින් අපි ඕම තමයි ඇතුළට යන්නේ. සෑහෙන්න සෙනගක් ඇවිල්ලා හිටියා. ඉතින් අපි යනකොටත් පාකින් එක ෆුල් වෙලා. අපි ඇවිල්ලා ඉන්නේ රින 4ක් විතර වෙනවා. මේ හීතලයි අමාරුයි. මේ බටවුඩ් මේ ටිකේ තමයි ඉතින් දැන් හිම පදින්න තියෙන්නේ. තාම නම් මේ අපේ තව අයියලා වගේක් එනවා. යාළුවත් එක්ක තමයි ඉතින් අපි අද ආවේ. යාළුවා තව එන ගමන් මේ පේනවා නින්න සෙනග. මේ සෑහෙන සෙනගක් ඉන්නවා. මේ කාලේට මෙහෙට කන්දේ හිම පදින්න දෙනවා. ඉතින් ළමයි ගොඩක් ඉන්නවා. අපි නම් ගොඩක් ආවේ ඉතින් මේ හිම පදින්න වන්දේ බලන්න. ඊතල යම් පාරකට මේ ඉෂාරය ඉන්නවා. පොට්ට ලස්සනයි මේ. ලස්සනයි හීතලයි අමාරුයි. තමයි ප්‍රශ්නේ. පොට්ට උඩහට ගිහින්. ඉතින් අපි යනකොටත් සෑහෙන සෙනගක් මෙතෙන් ඇවිල්ලා හිටියා. හිම ක්‍රීඩා කරන්න. ඉතින් උදේ යන ඉඳලා මෙයාලා ඇවිල්ලා ඉන්න. මොකද මේ හවස් වෙද්දි ඉක්මනට කළුවර වැටෙනවා. ඉතින් දවල් වරුවේ ක්‍රීඩා කරන කාලය තමයි ඉතින් තියෙන්නේ. මොකද රෑ 7 වගේ වෙද්දි ඊට කලින් මම හිතන්නේ මෙයාලා මේක වහනවා. මොකද ඉක්මනට කළුවර වැටෙන්න මේ කාලෙදි. ඉතින් අපිත් ඉක්මනටම වාහනේ පාක් කරලා කන්ද උඩට යන්න හදන්නේ.
අපි දැන් කාලා හැම දෙයට මේ හිම පදින් උඩට යන්න හදන්නේ. තමයි ගයන්නයි. ගයන්න තමයි ඉතින් අපි මේ මාසුවේ ඉඳන් ඉඳන්නේ. ගයන්න තමයි ඉතින් මේ මුළු පික්නික් එකේම ඕගනයිසර්. ගයන්න ඉන්නවා ඉතින් අපි තාවේ දෙක යන්න නැති උඩට යන්න අපි ඔක්කොම. මේ ඉන්නේ අපි ගයන්න ඉන්නේ බයි. Ciao. Ciao. අපි යනවා 7ක් නේ Oh, දැන් කියන්නේ. මේ අනිත් මොඩේ දෙන්න. ලකපල්ලා ඉන්න කිව්වන ලස්සන අතර පාර. නැත්තමෙන්. ආසාවෙන් උඩට ආවට ඉතින් ආපු පළවෙනි පාරම බෝට් එක මම නැතුව පහලට ගියා. ඒකේ කොහොමද? අරක නිකන් ගියාකෝ. ආවාසේ ඈදුර ගියා. කොල්ලොන්ට පොඩ්ඩක් විනෝද වැඩි වෙලා ඉන්නේ. ඒ අන්නර ඕ ඇත්තම කියනවා නම් ඉතින් අපි සෑහෙන වැටුණා මෙතන. ගියපු හැමෝම වැටුණා ඉතින්. මේත් ඉතින් ඔය එහෙම වැටිච්ච අවස්ථාවක් අපේ යාළුවෝ දෙන්නේ. මෙතන තමයි ඉතින් දවසම ගෙවුනේ. උඩට යනවා පහළට යනවා. මෙයාලා මෙතන ඉතින් කන්දේ ට්‍රැක් 3ක් විතර හදලා තියෙනවා. ඉතින් හැමෝටම දෙන්නක් කරන්න අවශ්‍ය වෙනකන් කොහොම තමයි ඉතින් දවසම උඩට යනවා පහළට එනවා. අද දවසම මාරපන්නයක් ගත්තා ඉතින්. ලැබුණ නැති අත්දැකීමක්. ඒකයි ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න ඉතුනේ. එහෙනම් ඉතින් ගිහින් එන්න. ආයෙ දවසක හම්බෙමු. ජය වේවා.